ඔන්න යාළුවනේ අද අපි අරන් ආවේ අපේ Around Sri Lanka tour guide videos වල 6 වෙනි වීඩියෝ එක. අද අපි යන්න හදන්නේ මිරිස්සේ ඉඳලා ගාල්ලට. මේකට අදාළ Google Map එකකුත් අපි create කරලා අපේ description එකේ share කරලා තියෙනවා. අපේ පස්වෙනි දවසේ log එකෙන් අපි ඔයාලට කිව්වනේ අද අපි ලස්සන tour එකක් plan කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි ගිහින් බලමු. ඔන්න ඉතින් අද අපි උදෙන්ම යන්න හදන්නේ whale watching කරන්න. අපි උදේ 6:00 වෙද්දි මෙතනට ගියා. එයාලා 7 වෙද්දි මේ whale watching journey එක පටන් ගත්තා. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ලොකු බෝට් එකක තමයි අපි ගියේ. එයාලා කිව්වේ නම් මේ බෝට් එකේ 70කට විතර යන්න පුළුවන් කියලා. මේකේ තට්ටු දෙකක් තියෙනවා. ඔයාලට කැමති තට්ටුවක් තෝරගන්න පුළුවන්. ඉතින් අපි තෝරගත්තේ උඩ තට්ටුව. මොකද අපිට හිතුණා ඒකේ තමයි ලස්සනම view එක තියෙන්නේ කියලා. ඒ වගේම යාළුවනේ ඔයාලට මේ බෝඩ් සර්විස් එක ගැන කියනවා නම් අපි ජොයින් උනේ whale watching චමින්ද කියන group එකත් එක්ක. ඒ වගේම යාළුවනේ localsලට per person රුපියල් 4000ක් තමයි වෙන්නේ. ඒ වගේම යාළුවා අපිට breakfast එකයි water bottle එකකුයි දෙනවා. ඉතින් යාළුවනේ අපි ගියපු කාලේ නම් ඩොල්ෆින්ලා හිටියේ නැහැ. ඒ නිසා අපි කෙලින්ම යන්නේ whalesලා ඉන්න ඒරියා එකට. ඉතින් මේ යන අතරමඟ මෙයාලා අපිට whalesලා ගැන පොඩි විස්තරයකුත් කියලා දෙනවා. ඔන්න ඉතින් අද අපේ වෙලාව කියන්නේ අපිට fin whale සහ blue whale කියන දෙන්නම බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම මේක නම් හැමෝම ජීවිතේ එකපාරක් හරි ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. අපි 10 පාරකට වඩා මේ whalesලා අද දැක්කා. හැබැයි දන්නේ නැහැ එක්කෙනාම දේ ආවේ කියලා. මොකද මෙයාලා හුස්ම ගන්න තමයි මේ වතුර යට ඉඳන් උඩට එන්නේ. මෙයාලා සාමාන්‍ය විනාඩි 15ක් 20ක් විතර වතුර යට ඉන්නවා. ඊට පස්සේ ආයෙ උඩට ඇවිල්ලා හුස්ම අරගෙන ආයෙ ඉක්මනින්ම පහළට යනවා. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ whale watching experience එක ඉවර වුණේ. ඉතින් අපිට ආපහු හාබ් එක පැත්තට එද්දි මිරිස්සේ ලයිට් හවුස් එක බලා ගන්නත් පුළුවන්. සාමාන්‍ය යාළුවනේ මේ ගමනට අපිට පැය 5ක් විතර යනවා. අපි උදේ 7ට ගිහිල්ලා මෙතනට එද්දි 12:00 විතර වුණා. ඔන්න ඉතින් දැන් අපි යන්නේ අපේ දෙවෙනි සර්ෆින් එක්ස්පීරියන්ස් එක ගන්න. මේ තමයි යාළුවනේ වැලිගම සර්ෆින් ඒරියා එක. ඔන්න ඉතින් අද නම් අපි දෙන්න තනියම තමයි සර්ෆ් කරන්න යන්නේ. අපි ආරුගම්බෙදි ටීචර්ස්ලා අරන් සර්ෆ් කරලා පොඩි එක්ස්පීරියන්ස් එකක් ගත්තනේ. ඉතින් අපි හිතුවද තනියම සර්ෆ් කරලා බලන්න. ඔයාලට ඕනේ නම් මෙතනිනු ටීචර්ස්ලා අරන් සර්ෆ් කරන්න පුළුවන්. ඔන්න ඉතින් අද අපි ජොයින් උනේ යකා සර්ෆ් ක්ලබ් එකත් එක්ක. ඉතින් ඔයාලත් සර්ෆ් කරන්න ආසාවෙන් ඉන්නවා නම් යකා සර්ෆ් ක්ලබ් එකත් එක්ක ජොයින් වෙලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මම ඔයාලට යකා සර්ෆ් ක්ලබ් එක රෙකමන්ඩ් කරනවා. ඔන්න යාළුවනේ ඊළඟට අපි යන්න හදන්නේ අපි දෙන්න ගොඩ කාලයක් ඉඳන් ආසාවෙන් යන්න හිතන් හිටපු තැනකට. මේ තමයි කායියහන්ගම. මේ කැෆේ එක නම් යාළුවනේ මාරම රිලැක්ස් තැනක්. ඔයාලත් අනිවාර්යෙන් මෙතනට එන්න. අපි ගිය වෙලාවෙ නම් මෙතන එච්චර කට්ටිය හිටියේ නැහැ. හැබැයි සමහර වෙලාවට මෙතන ඉන්නවත් ඉඩ නැති තරම් කට්ටිය එනවා.
ඔන්න ඉතින් ඊළඟට අපි ආවා තල්පේ බීච් එකට. අපි අද ගොඩක් වෙලා මෙතන හිටියේ නැහැ. මොකද මේ අපි කලින් පාරක් තල්පේ ඇවිල්ලා තියෙන නිසා. ඔයාලා දන්නවනේ අපිට තල්පේ આવොත් මෙන්න මේ වගේ සී ටර්ටල්ලා බලා ගන්න පුළුවන්. ඔන්න යාළුවනේ මං ඉතින් එයාලගේ ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා. මං එයාලට මාරම ආසයි. ඔයාලටත් තල්පේ බීච් එකට આવොත් මෙන්න මේ වගේ සී ටර්ටල්ලා බලා ගන්න පුළුවන්. එයාලට කැම දෙන්නත් අපිට පුළුවන්. ඔන්න යාළුවනේ මේ තමයි ෆ්‍රොග් රොක්. මේක තියෙන්නේ යාළුවනේ තල්පේ බීච් එකේමයි. ඔන්න ඉතින් අපේ අද ප්ලෑන් එක නම් චුට්ටක් වැරදුනා. මොකද අපි දෙන්න අද හිතන් හිටියේ හවසට සන්සෙට් එක බලන්න ද ක්ලිෆ් යන්න. ඒත් අපි එතනට ගියාට පස්සේ තමයි දැනගත්තේ එතනට බුකින් එකක් දාලා යන්න ඕනි කියලා. යාළුවා ද ක්ලිෆ් යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් බුකින් එකක් දාලාම යන්න. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ අද දවසේ ටුවර් එක ඉවර වුණේ. අපි ඉතින් ගාල්ලට යන ගම මෙන්න මේ වගේ ඉස්සු කොටුවකුත් බලාගෙනම ගියා. ඉතින් යාළුවනේ ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම අපිව subscribe කරන්න. අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.